ඒ ලෙවල් ළමෙක් ඔන්ලයින් ක්ලාස් යන එකද හොඳ ෆිසිකල් ක්ලාස් යන එකද? ඔන්ලයින් ක්ලාසස් කියන එක ලංකාවේ ප්‍රචලිත වෙන්න ගත්තේ 2020 මාර්තු වලින් පස්සේ. අපිත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් කීපයක් ඔස්සේ ඇවිල්ලා අද වෙනකොට ගොඩාක් හොඳ ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා. හැම ගුරුවරයෙක්ම වගේ මේ ඔන්ලයින් වලට අනුවර්තනය වුණා. ඒතර මේ ඔන්ලයින් এডুকেෂන් එකේදී මේ ගුරුවරයා කවුද කියන එකටත් වඩා බලපාන්නේ දරුවෙක් කොහොමද මේක හරියටම කරන්න කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් එක්සෑම් එකක් කිට් වෙනකොට අපේ හොට්ලයින් වලට වැඩියෙන් එන මැසේජ් එක තමයි මේ මාසේ පාඩම් ටික තව ටිකක් ඉස්සරහට දික් කරලා දෙන්න පුළුවන්ද. ඒ කියන්නේ දරුවෙකුට ඒක ඩිසිප්ලින් එකක් තියාගෙන එදා ඒ වැඩේ කරගන්න බැරි වුණොත් මේ කන්තිර වීඩියෝ ගොඩක් එකතු වෙනවා. එහෙම වුණොත් හුඟා chance එකක් තියෙනවා ඒ දරුවා ඒ විෂයෙන් එල් විභාගයෙන් ඈත් වෙන්න. ඔන්ලයින් කරනවට වඩා ෆිසිකල් ක්ලාස් එකකදී ඒ වගේ ළමයෙකුට තියෙන්නේ අර ගුරුවරයාගේ අවධාන මට්ටමේ ඉඳගෙන වැඩ කරන හින්දා ඒ ළමයෙකුට ඒක සාර්ථක වීම. උදාහරණයක් විදියට සමහර ළමයි ඉන්නවා. ඊටාම හොඳට ඔන්ලයින් එකේ වැඩ ටික එදිනදා Zoom එකට සම්බන්ධ වෙලා හරි රෙකෝඩඩ් වීඩියෝ නියම ඩිසිප්ලින් එකක් යටතේ ඉගෙනගෙන ඒ වැඩේ කරන සමහර ළමයි ඉන්නවා. එහෙම ඒ වැඩේ කරන්න බැරි. මට මේ හොඳම උදාහරණයක් දැන් සති දෙකකට විතර ඉස්සෙල්ලා මම ක්ලාස් එක ඉවර කළා. මයි ක්ලාස් රූම් එකෙන් එළියට එනකොට තාත්තා කෙනෙකුයි දුවෙකුයි ඉන්නවා. ඒ ගානකව සර් එක ටිකක් කතා කරන්න ඕනේ මම සර්ගේ ඔන්ලයින් ක්ලාස් ඉන්නේ කියලා. ඒතර මම අහුවා දුව කොහෙද කියලා. ඒතර එයා කලුතර මම මතක විදිහට බණ්ඩාරගම පැත්තේ වගේ තමයි කිව්වේ. එතකොට සර් ඔක්කොම වැඩ තුනම මට පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. මේක මේ කරගෙන යන්න බැරි ව්‍යාකූල තත්ත්වයක් තියෙන කියලා කිව්වා. ඊගෙන මම මේ තාත්තට කිව්වා මම කියනවට ෆිසිකල් ක්ලාස් එකට මාසයක් එවලා ඊට පස්සේ ආයෙ ඔන්ලයින් වලට ජොයින් වෙන්න කියලා. ඒ ගනේ තාත්තා දීපු උත්තරේ තමයි අපිට ටිකක් දුරයි කියලා. මම කිව්වා දුර ළඟ ගැනද බලන්න ඕනේ දරුවගේ අනාගතේ හරියටම හදාගන්න එකද බලන්න ඕනේ කියලා. ඒ ගනේ තාත්තා ටිකක් වෙලා කල්පනා කළා. කිව්වා සර් මම පන්තිට එක්කගෙන එනවා කියලා. ඒ ළමයා පන්තියට ඇවිල්ලා හිටියා. මම දන්නේ නෑ ඒක. පන්ති ඉවරලා මම තමයි අර කලින් දවසේ තාත්තත් එක්ක ඇවිල්ලා කතා කරේ. මම ද ෆිසිකල් ක්ලාස් එකේ හිටියා. ඇත්තටම සර් මට හොඳට මේක තේරුණා. අද වැට්ටික මම හොඳට තේරුම් ගත්තා කියලා. මම ඒ ගාන ඇහුවා දුව මොකද්ද ඔන්ලයින් එකේ මේකේ ඔයාලා දකින්න වෙනස. ඒතර ඒ දරුවා කියපු දේ තමයි දැන් සර්වර් බලාගෙන සර් ළඟ ඉඳගෙන කිට්ටුවේ ඉඳගෙන ඉගෙන ගන්නේ. එතකොට මම අර ගෙදෙද්දි වගේ වෙන වෙන දේවල් වලට අවධානය යොමු වෙන්නේ නැහැ. මම වෙන දේවල් කරන්න යන්නේ නැහැ. ඔන්ලයින් එකේදී සමහරවිට මම වැඩේ නවත්තලා වෙන වැඩවලට ගියා. ඒ වගේ සංසිද්ධීන් නැතුව මෙන්න මේ ෆිසිකල් ක්ලාස් එකට හරියටම ફોකස් කරගෙන කරන්න පුළුවන් වුණා කියලා. එතකොට ඒ ළමයා දැන් සති කීපයක් පන්තියට එනකොට දැන් කියනවා විෂය පුළුවන් කියලා. ඒකට මම ඇත්තට මේ ළමයාට කිව්වේ එහෙනම් ඔයාට මේ ඔන්ලයින් ක්‍රමය වාට හරි ගිහින්නේ නැහැ. එහෙනම් ඔයා ඒක තේරුම් ගන්න ඕනේ දුර ළඟ හිතන්න එපා. අනාගතයේ දුරට දාගන්න ඕනේ නැහැනේ. විෂයන් තුනටම ඔයා ෆිසිකල් ක්ලාසස් ගිහින් බලන්න. ඒතර ඔයාට වෙනස තේරෙනවා. ඒ වෙනස අවබෝධ කරගෙන යලිත් ඔයාට ඕන නම් කාලෙකදී ඔන්ලයින් සම්බන්ධ වෙන්න. ඒතර ඔයාට මේ වෙනස දැනුණා නේද? ඒ නිසා නේද දැන් ඔයාට මේක සාර්ථකයි කියලා තේරෙන්නේ. ඒ නිසා පුතේ දුවේ මේ ඔන්ලයින් කියන එක ඇත්තටම නරක දෙයක් නෙමෙයි. ඒක ගොඩක් හොඳයි. අපිට ඒකේ හරියටම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ ඔයා ඒක කරන ක්‍රමය මත. ඔයා ඒකෙදී අර දිගට වීඩියෝ එකතු වෙනවා වැඩ ටික කරන්නේ. පන්තියේ අපි උගන්වනකොට ඔන්ලයින් එකෙන් ඔයා අම්මා තාත්තා කියන කතා අහගෙන ඉන්නවා. ගෙදර ප්‍රශ්න වලට ඔළුව දානවා. එහෙම වුණොත් මේක කරන්න බෑ. ලස්සන උදාහරණයක් කියන්න. මට වෙඩින් එකකට ගිය වෙලාවේ එක තාත්තා කෙනෙක් ඇවිල්ලා කතා කරා. ඒ තාත්තා කිව්වා අපි ගොඩක් දුර සර්ගේ පන්තියට සර් මම ඔන්ලයින් එකෙන් තමයි දැකලා තිබුණේ. සර් මේ දැකලා ඇවිල්ලා කතා කරේ මම අපේ දුවට මේ ඔන්ලයින් ක්ලාස් එක වෙලාවට එයාට වෙනම රූම් එකක් දීලා ඒකෙදි ඒක හරියටම ඒ වෙලාවටම කරන්න Zoom එක ඔස්සේ සම්බන්ධ වෙන්න දීලා තියෙනවා. ඒසොට ඒ ළමයා ඒ වෙලාවටම මේ වැඩේ ඉවර කරනවා. ඇත්තටම මේ වෙලාවටම වැඩේ ඉවර කරන හින්දා එයා බොහොම සාර්ථකව ඒක කරගෙන යනවා. ඔක හැම එකම දෙපැත්තක් තියෙන්නේ. අපි බලන්න ඕනේ පන්තිය කියන එකෙන් උගන්වන දේ තමන් අවශ්‍යතාවය හරියටම තේරුම් අරගෙන තමන්ගේ වැඩේ හරියටම කරනවා නම් ඔන්ලයින් නරක නෑ. සමහර වෙලාවට අපේ ක්ලාස් එකට කිට්ටුව මේ කොළඹ කිට්ටුව ළමයි ඉන්නවා. ඒ ළමයි ඔන්ලයින් එකට එන්නේ. ඒතර ඒ වුවම ඒකට හේතුව එයා යාගේ ඩිසිප්ලින් එක මේන්ටේන් කරගෙන යාගේ වැඩේ කරනවා. ඉතින් ඒක ඒ පුද්ගලයා ළමයා මත රඳා පවතිනවා. ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා ඔයා අඳුනගත්තොත් ඔයාට හරියට මේ ක්ලාස් දෙකෙන් කොයිකද ඕනේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒතර මේකෙම අනිත් පැත්ත ඔන්ලයින් ක්ලාසස් වලට ඇවිල්ලා උන්ගේ ටාගට් එකට ගිය
සුපිරිම රිසල්ට්ස් දාපු කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. මගේ ක්ලාසස් වල ඇත්තටම කැන්ඩි වලින්, කුරුණෑගලින්, රත්නපුරෙන්, බදුල්ලෙක් ඔයගේ ඩිස්ට්‍රික්ට් ෆස්ට් ගත්ත ළමයි සැලකියුතු මට්ටමක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඇත්තටම මාව හැබැයින් දකින්නේ, ඇස් දෙකට දකින්නේ අපි අපේ මෙඩිසින් ඉන්ජිනියරින් ළමයි වෙනුවෙන් තියෙන ප්‍රයිස් ගිවින් එකේදී. ඉතින් ඒ කොච්චර දුරක හිටියක් ඒ දරුවෝ ඒගොල්ලොන්ගේ ටාගට් එකට හරියටම යන්න පුළුවන් ඒගොල්ලන්ට උවමනාව තියෙනවා. ඒතර පුතේ මේක ඇත්තටම මොකක්ද හොඳ කියලා තීරණය වෙන්නේ ඔයා මත. ඔයාට ඩිසිප්ලින් එක මේන්ටේන් කරගෙන එදා ඔන්ලයින් එකේ වැඩ කරන්න පුළුවන් නම් මේක අවුලක් නෑ. ඒකම බැරිලා මේකට දුර කතර ගෙවාගෙන හරි ෆිසිකල් ක්ලාස් එකට ඇවිල්ලා වැඩ කරොත් තමයි එයාට ඒක ගැලපෙන්නේ. ඔයා ගැලපෙන දේ හරියටම තෝරගන්න තීරණය කරන්න. 2027 නව පන්ති ආරම්භය රුගේගොඩ සියෝකැම් කළුතර රොසන්යා ගල්ද සදන් කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි ප්‍රසන්න බද්ධ විතාන